ආයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ ඉන්ද්‍රිය අධ්‍යාපනය ගැන. ඔව්. අපිට ලැබුණු මූලාශ්‍රය එහෙම බලද්දී පේන්නේ මේක දරුවාගේ පංච ඉන්ද්‍රියන් තේන්නේ. අර පෙනීම, ඇසීම, ස්පර්ශය, සුවඳ, රසය. ඔව්. ඒව පාවිච්චි කරලා ලෝකයේ ඉගෙන ගන්න උදව් කරන ක්‍රමයක් කියලා. බලමු නේද මේ මූලාශ්‍රවල හරියටම මොනවද කියන්නේ කියලා. හරියටම හරි. මේකේ මූලිකම අදහස තමයි ඉතින් දරුවන්ට තමන්ගේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න දෙන එක. ඒ කියන්නේ ඒ හරහා අවුට ලෝකයේ ගවේෂණය කරන්න, තීරුම් ගන්න. ගවේෂණය කරන්න. ඔව්. වස්තුල්, වර්ණ, අතගාලා බලනකොට දැනෙන දේවල්, ස්වභාවයන්. ස්වභාවයන්, රස, සුවඳ, මේ වගේ දේවල් හඳුනා ගන්න. ඒව අතර තියෙන පොඩි වෙනස්කම් තීරුම් ගන්න මඟ පෙන්වීමක් තමයි මේ. මූලාශ්‍රවල තිබුණ නේද අර මොන්ටිසෝරි ක්‍රමය ගැන කියවෙද්දී දරුවා කියන්නේ ඉන්ද්‍රිය ගවේෂකයෙක් කියලා. අන්න ඒක තමයි හරියටම. දරුවා ස්වභාවයෙන්ම ඉන්ද්‍රියෙන් තමයි ඉගෙනගන්නේ. ඉතින් මේ ක්‍රමයේ ඒකට උදව් කරනවා. එතකොට මේ ඉන්ද්‍රිය අධ්‍යාපනය අරමුණ නිකම්ම මේ ඉන්ද්‍රියන් උත්තේජනය කරන එක විතරද නැත්නම් ඊට එහා දෙයක් තියනවද? ඊට වඩා ටිකක් ගැඹුරුයි. ප්‍රධානම අරමුණ තමයි දරුවාට ලැබෙන ඉන්ද්‍රිය අත්දැකීම් වලින් පැහැදිලි සවිඥානික තොරතුරු ලබා ගන්න උදව් කරන එක. හරි. ඊට පස්සේ ඒ ලබාගත් දැනුම පාවිච්චි කරලා පරිසරයේ දේවල් ක්‍රමානුකූලව වෙන් කරන්න. ඒ කියන්නේ වර්ගීකරණය කරන්න. වර්ගීකරණය. ඔව්. හැකියාව දෙන එක. මොන්ටිසෝරි විශ්වාස කළා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සහ මේ වර්ගීකරණය කිරීමේ හැකියාව තමයි බුද්ධිය සංවිධානය වීමේ පළවෙනි පියවර කියලා. ඒ වගේම පරිසරයට අනුවර්තනය වෙන්නත් මේක උදව් වෙනවා. ඒ කියන්නේ මේක ඉහළ මට්ටමේ හිතන්න පටන් ගන්න අඩිතලමක් වගේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි පදනම. එතකොට මේ වර්ගීකරණය කරන්න මේ දේවල් ඉගෙන ගන්න උදව් වෙන්න විශේෂ ක්‍රම සමහර විට උපකරණ වගේ දේවල් මූලාශ්‍රවල තිබුණා ඉගෙන. තියෙනවා. ඒවට කියන්නේ ඉන්ද්‍රිය උපකරණ කියලා. sensorial materials. මේවා විශේෂයෙන්ම හදලා තියන්නේ අර වර්ණය, ශබ්දය, අතට දැනෙන ස්වභාවය වගේ අපිට අතින් අල්ලන්න බැරි දේවල් තියන්නේ. වියුක්ත සංකල්ප. හරියටම වියුක්ත සංකල්පවලද සංයුක්ත අත්දැකීමක් දෙන්න. ඒ කියන්නේ අතින් අල්ලලා, බලලා, අහලා තේරුම් ගන්න පුරුවන් විදිහට. උදාහරණයක් විදිහට අර ශබ්ද සිලින්ඩර තියෙනවා. පෙට්ටි දෙක කියන. එක සද්දේ එන සිලින්ඩර. ඒවයි ශබ්ද හඳුනා ගන්න සංසන්දනය කරන පුරුදු කරනවා. හරි. එතකොට අර ස්පර්ශ පුවරු තියෙනවා. සිනිදු ඒවා, රළු ඒවා විවිධ මට්ටම් වලින් අතගාලා වෙන සඳුර ගන්න. ඒ වගේම තමයි සුවඳ බෝතල්, රස බලන බෝතල්. මේවයින් ඒ ඉන්ද්‍රියන් පිරිපහදු කරනවා. මූලාශ්‍රවල විශේෂයෙන්ම කතා කරලා තිබුණා නේද? රෝස කුළුණ පින්ක් ටවර් සහ රතු කූරු රෙඩ් රොඩ්ස් ගැන. ඒ දෙක ගොඩක් ප්‍රසිද්ධ උදාහරණ. මට හිතෙන්නේ ඒවයින් මේ සංකල්පේ තවත් පැහැදිලි වෙයි. අපි රෝස කුළුණෙන් පටන් ගමුද? හොඳයි. රෝස කුළුණ කියන්නේ රෝස පාට ලී ඝනක 10ක්. හරි. මේවා එකින් එකට ප්‍රමාණයෙන් වෙනස්. වැදගත්ම දේ තමයි මේවා මාන තුනෙන්ම වෙනස් වෙනවා. මාන තුනෙන් මේ කියන්නේ දිග, පළල, උස. මේ තුනෙන්ම එක එක ඝනකය අනිත් එකට වඩා වෙනස්. ඉතින් දරුවා මේක හදද්දී ලොකු මේකේ ඉඳන් පොඩි මේකට උඩින් උඩ තියද්දී ඒ ප්‍රමාණය පිළිබඳ දෘශ්‍ය අවබෝධය, ඒ කියන්නේ ඇහැට පේන වෙනස ඒක දියුණු වෙනවා. ඒ වගේම මේකේ තියෙන අපූර්ව දෙයක් ඒ තමයි වැරදීම් පාලනය. වැරදීම් පාලනය? ඔව්. දරුවා කුළුණ වැරදියට හැදුවොත් ඒක ලස්සනට පේන්නේ නැහැ. ඒකක් එළියට පැනලා ඇද වෙලා. අර සමබරතාවය නැති වෙනවා වගේ. හරියටම අර දෘශ්‍ය නොගැලපීම. ඒක දැක්කම දරුවටම තේරෙනවා මොකක් හරි වැරදි කියලා. එයා මේක හදා ගන්නවා. ඒක නම් හරිම බුද්ධිමත් විදිහක්. එතකොට රතුකූරු ඒකත් මේ වගේමද? මූලධර්මයේ සමානයි. ඒත් පොඩි වෙනසක් තියෙනවා. රතුකූරු 10 වෙනස් වෙන්නේ එකම එක මානයකින් විතරයි. එක මානයකින්. ඔව්, දිගෙන් විතරයි. සෙන්ටිමීටර් 10 ඉඳන් මීටරයක් දක්වා දිග වෙනස් වෙනවා. හැබැයි ඒ හැම කූරකම පළලයි උසයි සමානයි. එතකොට එකෙන් දිග කියන එක විතරක් ඉස්මතු වෙනවා. අන්න ඒකයි. දරුවාගේ දිග කියන සංකල්පය තනි කරලා වටහා ගන්න ලේසි. මෙතනත් වැරදීම් පාලනය වෙන්නේ දෘශ්‍යවම තමයි. ඒ කියන්නේ වැරදියට තිබ්බොත් කූරු ටික පිළිවෙලට දිගම එකේ ඉඳන් කොටම එකට තිබ්බේ නැත්තම් ඒක පේන අස්වාභාවික විදියට. ඒ නොගැලපීමෙන් තමයි දරුවා ඉගෙන ගන්නෙ. හරිම පැහැදිලි. ඉතින් මේ වගේ ඉන්ද්‍රියන් පිරිපහදු කරන අර වර්ගීකරණය කරන්න උගන්වන ක්‍රියාකාරකම් වලින් දරුවට ලැබෙන සමස්ත ප්‍රතිලාභ මොනවද? මූලාශ්‍රවල මොනවද ඒ ගැන කියුනේ? ප්‍රතිලාභ නම් ගොඩක් තියෙනවා. එකක් තමයි
මේ වගේ ක්‍රියාකාරකම් වලින් මොලේ ස්නායු සෛල අතර සම්බන්ධතා ශක්තිමත් වෙනවා කියන එක. ඒ කියන්නේ මොලේ වර්ධනයට සෘජුවම බලපානවා. ඔව් සරලවම කිව්වොත් එහෙමයි. මතකයේ දියුණු වෙනවා. මොකද මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් සහ මතකයේ අතර හරිම ශක්තිමත් බැඳීමක් තියෙනවා. ඒක ඇත්ත. ඊට අමතරව අනාගතයේදී ගණිතය භාෂාව වගේ ටිකක් සංකීර්ණ දේවල් ඉගෙන ගන්න අවශ්‍ය කරන අර සංජානන කුසලතා. හිතීමේ හැකියාවන් සියුම් සහ දල චාලක හැකියාවන්. අතින් වැඩ කරනකොට ඇඟිලි හැම හුරු වෙන එක මේ හැම දෙයකටම හුන පදනමක් වැටෙනවා. ඒ කියන්නේ මේවා නිකම්ම සෙල්ලම් බඩු නෙමේ අනාගත ඉගෙනීමට ලොකු බලපෑමක් තියෙන දේවල්. හරියටම. ඒ වගේම හේතුඵල සම්බන්ධතා තේරුම් ගන්න උදව් වෙන නිසා ප්‍රශ්න විසඳීමේ හැකියාව පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව වැඩි වෙනවා. තව වැදගත් දෙයක් තමයි ස්වයං අවබෝධය. ස්වයං අවබෝධය ඒ කොහොමද? ඒ කියන්නේ දරුවා තමන්ගේ කැමැත්ත අකමැත්ත අඳුර ගන්නවා. මම මේ සුවඳට කැමති, මේ රසට කැමති නෑ වගේ. ඒ වගේම තේරුම් ගන්නවා අනිත්‍යයටත් ඒ වගේ වෙනස් කැමැත්තන් තියන්න පුරුවන් කියලා. ඒකත් වැදගත්. එහෙනම් මේ ඔක්කොම එකතු කරලා සාරාංශයක් විදිහට ගත්තොත් ඉන්ද්‍රිය අධ්‍යාපනය කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ඉන්ද්‍රිය අධ්‍යාපනය කියන්නේ දරුවගේ ඉන්ද්‍රියන් තවත් තියුණු කරලා ඒ හරහා ලෝකේ ක්‍රමානුකූලව තේරුම් ගන්න. අර වර්ගීකරණය කරන්න කියලා දුන්නවද? ඔව්. එහෙම උගන්වලා අනාගතේ එන සංකීර්ණ ඉගෙනුම් වලට ශක්තිමත් මානසික පදනමක් හදන ක්‍රමවේදයක්. විශේෂිත උපකරණ එහෙමත් එක්ක. එතකොට මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් මෙච්චරම මූලික දෙයක් නම් දැන් තියෙන සමහර කාර්යබහුල ජීවන රටාවන් එක්ක හිතාමතාම මේ වගේ ඉන්ද්‍රියන් ගවේෂණය කරන්න දරුවන්ට ලැබෙන ඉඩ අඩුයි නේද? ඒක නම් ඇත්ත. ඉතින් ඒ අවස්ථා අඩුවීම දරුවෙකුගේ පසුකාලීන ඉගෙනීමට ලෝකයක ගනුදෙනු කරන්න විදියට එහෙම කොහොම බලපාන්න පුරුවන්ද කියන එකත් හිතන්න දෙයක් නේද?